වික්ටෝරියා ජලාශයේ වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දුරට වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරයේ යට වී මෙම විශාල ඛේදවාචකය ඇතිවන බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසයි. මීට පෙර කිසිදු ගංවතරකදී මහනුවර නගරයේ යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා කිසි දිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වන බවද සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක මෙම ඛේදවාචකයේ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ 500කට වැඩි පිරිසක් ජීවිතාක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීම හේතුවෙන් ගම්පොළ නගරය යටවන බවත් හෙතේම සඳහන් කළේය. ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට නොවැම්බර් 12 වෙනිදා කාලගුණ විද්‍යාංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී එම ජලාශවල වාන් දුරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරියල්ල මහතා මහනුවර නගරය සහ ඒ අවට ගම්මානවලට සහන සැලසීමේ රජයේ හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය. හදිසි විපත්වලදී ක්ෂණිකව තීරණ ගැනීමට පිහිටවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස් වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය. මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේම සෑම ආසනයක්ම 25-30 අතර පිරිසක් මියගොස් ඇතැයිද හෙතේම පැවසුවේය.